ඉතින් යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි අපගේ channel එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට වැදගත්ම කාරණාවක් පිළිබඳවයි. අපේ ජීවිතයේ වැදගත්ම කාරණාවක්නේ ආදරය කියන දේ. ආදරය කියන දේ අපේ ජීවිතයට ලැබෙනකොට සමහරක් අයට සදා කල්ම ඒ ආදරය ලැබෙනවා. සමහරක් අයට කෙටි කාලීනව ලැබෙන ආදරේ නැති වෙලා යනවා. ඒ වෙලාවට ගොඩක් දුක් වෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Tamanට ලැබිලා තියෙන ආදරය හෝ එහෙම නැත්නම් ඔයා ආදරය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් Taman ආදරය කරන්න බලාපොරොත්තු වෙන ආදරවන්තයාට හෝ ආදරවන්තියට අපිව නැතිවම බැරි කෙනෙක් විදිහට කොහොමද අපි එයාව මේන්ටේන් කරගන්නේ කියලා අපි අද කතා කරමු. ආදරය කරන කෙනා ඔබ ගැන නිතරම හිතන මට්ටමට එහෙමත් නැත්නම් ඔබට ඇබ්බැහි වන මට්ටමට සම්බන්ධතාවය පවත්වා ගැනීම ඇත්තටම කලාවක්. හැබැයි මතක තබා ගන්න. මේක බලහත්කාරයෙන් කරන දෙයකට වඩා ඔබ දෙන්නා අතර තියෙන බැඳීම ශක්තිමත් කරන මනෝවිද්‍යාත්මක උපක්‍රම කිහිපයක් මම අද කියලා දෙන්නම්. මේවා රහස් එහෙනම් හොඳට අහගන්න. මෙන්න ඒ රහස් කීපය. අංක 1 අභිරහසක් ඉතිරි කරන්න. Be a little mysterious. ඔබ ගැන හැමදේම එකවර පවසන්න යන්න එපා. ඔහුට ඇයට ඔබව ගවේෂණය කරන්න ඉඩ තියන්න. නිතරම පැය 24 පුරාම ලබාගත හැකි කෙනෙක් වෙන්න එපා. ඔබ ඔබේ වැඩ කටයුතු වල යෙදී ඉන්න බව නිතරම එයාට අඟවන්න. ඒ අඟවනකොට එයාගේ මොළයේ වැඩ කරන්නේ ඔයා මුලින් එයා වෙනුවෙන් කොච්චර කාලය කැප කරාද. එයාට මාව නැතිවම බැරි කෙනෙක් වුණා. නිතරම මැසේජ් දානවා, කෝල් කරනවා, ඔයා කෑවද කියලා අහනවා, මොකද කරන්න කියලා අහනවා. පසු කාලීනව ඒවා ටිකෙන් ටික ඔයා අඩු කරනකොට එයා නිතරම හිතන්න ගන්නවා ඇයි මෙයා මෙහෙම කරන්න කියලා. එතකොට එයාගේ මොලේ ඒ විදිහට වැඩ කරනකොට ඔවුන්ට ඔබ ගැන තියෙන අගය වැඩි වෙනවා. පළවෙනි රහස මේ රහසයි. අංක 2 ඇසට ඇස බලා කතා කිරීම. The power of eye contact. මනෝවිද්‍යාවට අනුව කෙනෙකුගේ දැස් දෙස කෙලින් බලා සිනහවකින් යුතුව කතා කිරීමෙන් මොළයේ ඔක්සිටොසින් හෝමෝනය ස්‍රාවය වෙනවා. මෙය ඔබ කෙරෙහි තියෙන ආකර්ෂණය සහ විශ්වාසය දැඩි ලෙස වැඩි කරන්න බලපාන කාරණාවක්. ඒක නිසා නිතරම ඇසට ඇස දීලා හමු වෙන සෑම අවස්ථාවකම කතා කරන්න අමතක කරන්න එපා. අංක 3 ප්‍රශංසා කිරීම සහ අගය කිරීම. මිනිස්සු වැඩිපුරම කැමති තමන්ව අගය කරන අයටයි. ඔහුගේ හෝ ඇයගේ කුඩා දක්ෂතාවයක් හෝ වෙනසක් අගය කරන්නම ඕනේ ඔයා. ඔයා අද හරි ලස්සනයි. ඔයා ඔය ඇඳුමට හරිම හැඩයි. ඔයාගේ කොණ්ඩේ හරිම ලස්සනයි. ඔයාගේ සිනහව හරිම ලස්සනයි. වගේ පොදු දෙයකට වඩා ඔයා ප්‍රශ්න විසඳන විදිහට මම හරිම කැමති වගේ පෞද්ගලික දේවල් අගය කරන්න පුරුදු වෙන්න. මේ දේවල් ඒ කෙනා ආදරවන්තයා හෝ ආදරවන්තියව අගය කිරීමෙන් ඒ කෙනාට ඔයාව නැතිවම බැරි කෙනෙක් බවට පත් වෙනවා. අංක 4 මතකයන් ඉතිරි කරන සුවඳ. සුවඳ කියන්නේ මතකය අවදි කරන ප්‍රබලම සාධකයක්. ඔබ නිතරම භාවිතා කරන එකම වර්ගයේ සුවඳ විලවුන් වර්ගයක් පාවිච්චි කරන්න. එවිට වෙනත් තැනකදී ඒ සුවඳ දැනෙන විටත් ඔහුට හෝ ඇයට ඔබව මතක් වෙනවා. ඔබ මේ කාරණාව එකපාරක් හරි කරලා බලන්න. ඔබ ඒ පාවිච්චි කරන සුවඳ විලවුන් වර්ගය එයාගේ නාසයට එයාට දැනෙන විදිහට පරිහරණය කරන්න. එතකොට එයා බස් එකක ගියත්
මොන තැනක හිටියත් ඒ සුවඳ විලවුන් වර්ගයේ වෙන කෙනෙක් භාවිතා කරනකොට ඒ සුවඳ එයාට ආග්‍රහණය වෙනකොට එයාට ටක් ගාලා මතක් වෙන්නේ ඔයාවයි. එතකොට ඔයාව එයාට අමතක වෙන්නේ නැහැ. අංක 5. ඔහුට හෝ ඇයට සමන් දෙන්න. ලෝකයේ ඕනෑම කෙනෙක් Tamanට හොඳින් සමන් දෙන කෙනාට සමීප වෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න, සිහින සහ බලාපොරොත්තු ගැන කතා කරන විට බාධා නොකර සමන් දෙන්න. ඔබට එයාගේ මොනවම හරි ප්‍රශ්නයක් කියනකොට මැදින් පැන පැන උත්තර දෙන්න යන්න එපා. බාධා නොකර සවන් දෙන්න පුරුදු වෙන්න. ඔබ ඔවුන්ව තේරුම් ගන්නා බව දැනුන විට ඔවුන් ඔබට මානසිකව ඇබ්බැහි වෙනවා. මතක තබා ගන්න. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැහැ කියලා කියනවනේ. ආදරය කියන්නේ නිදහසටයි. අනෙක් කෙනාව පාලනය කිරීමට උත්සාහ කරනවාට වඩා ඔබ ගුණවත් සහ ආකර්ශනීය පුද්ගලයෙක් වීමෙන් ඔවුන්ව නිතැතින්ම ඔබ වෙත රඳවා ගත හැකියි. ඔබේ සහකරු හෝ සහකාරිය සමග දැනට පවතින ගැටලුවක් විසඳා ගැනීමට ඔබට මේ උපදෙස් ටික වැදගත් වේවියයි කියා මා සිතනවා. එහෙනම් මෙවන් වූ තොරතුරු සමග නැවත අපි හමු වෙමු. ගිහින් එන්නම් සුබ දවසක්.